හොඳයි යාළුවනේ ඔන්න අදත් වෙනද වගේ අලුත් රැකියා අවස්ථා කිහිපයක් කරගෙන ආවා. මුලින්ම මතක් කරනවා අපි subscribe කරන්න. එතකොට මේ වගේ වීඩියෝස් දිගටම ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව අපි අපේ වීඩියෝ එකට අද රැකියා වර්තු මොනවද කියලා බලන්න. අද මුල්ම රැකියා අවස්ථාව විදිහට තියෙන ග්‍රැෆික් ඩිසයිනින් තනතුර සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. කුරුණෑගල ප්‍රදේශයේ තමයි මේ රැකියා අවස්ථාව තියෙන්නේ. එතකොට අපිට පළාත් තුළ ඉඳන් එනවා නම් ඔයාලට නවාතැන් පහසුකම් ලබා දෙන්න පුළුවන් කියලා තමයි වැඩිදුරට සඳහන් කරලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ දුරකථන අංකය තියෙනවා සඳහන් කරලා 074යි 210යි 66යි 88. මෙන්න මේ අංකයට කතා කරලා ඔයාටත් පුළුවන් මේ සම්බන්ධව වැඩි විස්තර දැනගන්න. රෙස්ටුරන්ට් හා හොටෙල් ලාංචියේ රැකියාව බලපු ඔයාට අයදුම් කරන්න පුළුවන් රැකියා අවස්ථා කිහිපයක් ඊළඟට තියෙනවා. නිට්ටඹ ප්‍රදේශයේ තමයි ආයතනය පිහිටා තියෙන්නේ. බැංකට් මැනේජර්, රෙස්ටුරන්ට් ඇන්ඩ් බැංකට් සුපර්වයිසර්, බාර්මන්, ස්ටුවර්ඩ්, රෙස්ටුරන්ට් හොස්ට් හා කැෂියර් විදියට තමයි තනතුරු සඳහන් කරලා තියෙන්නේ. ඔයාටත් මේ සම්බන්ධව පළපුරුද්දක් තියෙනවා නම් මේ රැකියා අවස්ථාවලට අයදුම් කරන්න පුළුවන්. CV එකම කරන්න ඊමේල් ඇඩ්‍රස් එක සඳහන් කරලා තියෙනවා. vacancy.theparo@gmail.com. මෙන්න මේකට CV එකම කරලා ඔයාටත් සම්බන්ධ වෙන්න පුළුවන් මේ රැකියාවට. ඒගොල්ලන්ගේ ආයතනයේ පිහිටා තියෙන ඇඩ්‍රස් එක නම්බර 137 කැන්ඩි රෝඩ් නිට්ටඹුව. මීළඟට ලාෆිකෝ ආයතනයේ රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. තාක්ෂණික ශිල්පීන් පිරිමි අයට අයදුම් කරන්න පුළුවන් කියලා තියෙනවා. ඊට අමතරව මෝටර් කාර්මික පාඨමාලාවක් හදාරා තිබීම අනිවාර්යයි කියලා සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව නවක තාක්ෂණික ශිල්පීන් පිරිමි අයට අයදුම් කරන්න පුළුවන්. සුසුකම් විදිහට O level හෝ A level සමත් නම් අයදුම් කරන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. වයස් සීමාව වයස අවුරුදු 18ත් 30ත් අතර වෙන්න ඕන කියලා තියෙනවා. ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන් දුරකථන අංක 3ක් සඳහන් කරලා තියෙනවා. 076යි 289යි 4425 077යි 346යි 26යි 20 076යි 278යි 25යි 83. මෙන්න මේ අංක තුනටම කතා කරලා ඔයාටත් පුළුවන් මේ සම්බන්ධව වැඩි විස්තර දැනගන්න. තවත් රෙස්ටුරන්ට් අංශයේ රැකියා අවස්ථාවක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. කැෂියර්, ස්ටුවර්ඩ් හා කිචන් හෙල්පර් විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. ලොකේෂන් බොරලස් ගමුව කැස්පෑව විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන් දුරකථන අංක කිහිපයක් සඳහන් කරලා තියෙනවා. 077යි 472යි 66යි 77 076යි 252යි 74යි 20 076යි 570යි 0397. මෙන්න මේ අංක කීපයටම කතා කරලා ඔයාට පුළුවන් මේ සම්බන්ධව වැඩි විස්තර දැනගන්න. මේලකට විදුලි හා ජනරාල කාර්මික ශිල්පීන් සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. සපුගස් කන්දී පිහිටි ජපන් කර්මාන්ත ශාලාවක් සඳහා ඉලෙක්ට්‍රිකල් පැනල පුවරු හා ජනරාල කාර්මික ශිල්පය දන්නා අය අවශ්‍යයි කියලා තමයි සඳහන් කරලා තියෙන. වයස අවුරුදු 22ත් 45ත් අතර අයට අයදුම් කරන්න පුළුවන්ලු. ඊට අමතරව සෑහළු වාහන හා ත්‍රිරෝද රථ සඳහා වළංගු රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්යයි කියලා සඳහන් කරලා තියෙනවා. දුරකථන අංකය 077යි 251යි 86යි 51. මෙන්න මේ සම්බන්ධව පළපුරුද්දක් තියෙනවා. ඔයාටත් පුළුවන් මේ අංකයට කතා කරලා රැකියාවට සම්බන්ධ වෙන්න. ඔන්න මීඩියා සම්බන්ධව උනන්දුවක් දක්වන ඔයාට අයදුම් කරන්න පුළුවන් රැකියා අවස්ථාවක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. දසත නිවුස් ආයතනයේ තමයි මේ රැකියා අවස්ථා තියෙන්නේ. වීඩියෝ සංස්කාරක, වෙබ් පුවත් සංස්කාරක, වැඩසටහන නිෂ්පාදකවරු හා නිෂ්පාදකවරියන්, නිවේදක, නිවේදිකාවන් විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔයාටත් ඔයාගේ දත්ත ඇතුළත් අයදුම් පතක් යොමු කරන්න කියලා තියෙනවා. pavani@dasata.news කියලා විදියට තමයි ඊමේල් ඇඩ්‍රස් සඳහන් කරලා තියෙන්නේ. ඊට අමතරව දුරකථන අංකයක් තියෙනවා 011යි 7යි 688යි 02යි 6. මෙන්න මේ අංකයට කතා කරලත් මේ සම්බන්ධව වැඩි විස්තර දැනගන්න පුළුවන්. ආයතනයේ පිහිටා තියෙන්නේ ලියනගේ මුල්ල සීදුව කියන ප්‍රදේශයේ. මේලකට බෙලාජියෝ ආයතනයේ රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. අපස සාමාන්‍ය පෙළ පෙනී සිටි වයස අවුරුදු 18ත් 30ත් අතර සේවා මුර ක්‍රමයට සේවය කළ හැකි අයට මේකට අයදුම් කරන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. වැටුප රුපියල් 82600 සහ වෙනත් දීමනා ගෙවනවා කියලා තියෙනවා. ඊට අමතරව ලැබෙන දීමනා මොනවද කියලා සඳහන් කරලා තියෙනවා. දුරකථන අංකය 074යි
390යි 29යි 29 0112යි 44යි 55යි 22 මෙන්න මේ අංක දෙකටම කතා කරලා ඔයාටත් පුළුවන් තවත් විස්තර දැනගන්න මේ රැකියාව සම්බන්ධව ආයතනයේ පිහිටා තියෙන වාලුකාරාම්පාර කොළඹ 3 කියන ප්‍රදේශයේ. අලෙවියන්ෂේ රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. සාමාන්‍ය පරිගණක දැනුම තියෙනවා නම් ඔයාටත් මේ රැකියාවට අයදුම් කරන්න පුළුවන්ලු. CCTV අලෙවි කරන ආයතනයක තමයි මේ රැකියා අවස්ථාව තියෙන්නේ. ඉහළ වැටුපක් සමග අතිකාල දීමනා හා විශේෂිත පුහුණු වාට ආයතනය විසින් ලබා ගන්න පුළුවන් කියලා වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ආයතනය පිහිටා තියෙන්නේ කොළඹ 14 කියන ප්‍රදේශයේ. WhatsApp අංකය තියෙනවා 077යි 83යි 92යි 199. මෙන්න මේ අංකයට කතා කරලා ඔයාටත් පුළුවන් මේ රැකියාවට සම්බන්ධ වෙන්න. මීළඟට යතුරු පැදිහා ත්‍රිරෝදරත කාර්මික ශිල්පීන් අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. NVQ සුදුසුකම් විශේෂ සුදුසුකමක් ලෙස සලකනවා කියලා සඳහන් කරලා තියෙනවා. වයස් භේදයක් නැහැලු. ඔයාටත් මේකට අයදුම් කරන්න පුළුවන්. දිවයින පුරා ඉන්න හැමෝටම අයදුම් කරන්න පුළුවන්. දුරකථන අංකය 070යි 38යි 66යි 621. ඔන්න ඔයාටත් පුළුවන් මේ සඳහා පළපුරුද්දක් තියෙනවා නම් මේ අංකයට කතා කරලා මේ රැකියාවට සම්බන්ධ වෙන්න. ආයතනයේ පිහිට තැනක් නම් සඳහන් කරලා නැහැ. මීළඟට තියෙන්නේ කෝඩිනේටර් තනතුර සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. වයස අවුරුදු 35ට අඩු කාන්තාවන්ට මේකට අයදුම් කරන්න පුළුවන්ලු. එතකොට ඒගොල්ලෝගේ පදිංචි කඩව තවත වෙන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. ඔයා O level පාස් වෙන්න ඕන. ඉංග්‍රීසි වලට C සාමර්ථ්‍යයක් ඇතුළත මේ සුදුසුකම් සපුරනවා නම් ඔයාටත් මේකට අයදුම් කරන්න පුළුවන්. වැටුප විදිහට රුපියල් 50000කට වඩා ඔයාට ලබා ගන්න පුළුවන්ලු. දුරකථන අංකය තියෙනවා 077යි 614යි 67යි 77. මෙන්න මේ අංකයට කතා කරලා ඔයාටත් පුළුවන් මේ රැකියාවට සම්බන්ධ වෙන ඔයත් කඩව තවත කෙනෙක් නම්. මීළඟට පශු හෙද තනතුර සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. පුහුණු නොපුහුණු සැමට අයදුම් කරන්න පුළුවන්ලු. ඔයාට රැකියාව විදිහට කරන්න තියෙන සුරතල් සතුන් හැසිරවීම, ශල්‍ය කර්ම සඳහා සහාය දීම වගේ වැඩ කටයුතු තමයි ඔයාට කරගන්න තියෙන්නේ. ඊට අමතරව පිළිගැනීමේ සහායක විදියටත් ඔයාට පළපුරුද්දක් තියෙන්න ඕන කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. වැඩි විස්තර සඳහා දුරකථන අංකය තියෙනවා 074යි 364යි 74යි 90. මෙන්න මේ අංකයට WhatsApp අන වීඩියෝ එකක් කරලා හරි සාමාන්‍ය නැමතුමක් ලබාගෙන හරි ඔයාටත් පුළුවන් මේ රැකියාව සම්බන්ධව තවත් විස්තර දැනගන්න. බර්ගර් කින් ආයතනයේ රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ක්‍රූ මෙම්බර්, සීනියර් ක්‍රූ මෙම්බර්, shift manager, supervisor, delivery rider, senior delivery rider හා part time delivery rider විදියට තමයි තනතුරු සඳහන් කරලා තියෙන්නේ. ඔයාට වැඩ කරන්න තියෙන ප්‍රදේශ නම් සඳහන් කරලා නැහැ. දුරකථන අංක දෙකක් තියෙනවා 076යි 362යි 99යි 99 077යි 884යි 0873. මෙන්න මේ අංක දෙකටම කතා කරලා ඔයාටත් පුළුවන් මේ සම්බන්ධව වැඩිදුර විස්තර දැනගන්න මේ රැකියාවට සම්බන්ධ වෙන්න. ඇඩ්වර්ටයිසින් ආයතනයක් සඳහා සේවක මාතුන් අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. ග්‍රැෆික් ඩිසයිනර් වැටුප රුපියල් 75000ට වැඩි කියලා තියෙනවා. වැද්දුම් කරුවන් වැටුප රුපියල් ලක්ෂයකට වඩා වැඩි කියන. ඊට අමතරව ස්ප්‍රේ පේන්ටර් වැටුප රුපියල් 90000ට වැඩි. ඊට අමතරව අතිකල් දීමනා EPF ETF ලැබෙනවා කියලා තියෙනවා. ඊට අමතරව අත්උදව් කරුවන් වැටුප රුපියල් 60000ට වැඩි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. දිවා ආහාරය නොමිලේ නවාතැන් පහසුකම් නොමිලේ ආයතන විසින් ලබා දෙනවලු. අවම වසරක පළපුරුද්දක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ රැකියාවලට අයදුම් කරන්න. ආයතනයේ පිහිටා තියෙන්නේ කිරිබත්ගොඩ සියඹලාපේ කියන ප්‍රදේශයේ. දුරකථන අංකය 077යි 80යි 40යි 377. ඔන්න ඔයාටත් මේ සම්බන්ධව පළපුරුද්දක් තියෙනවා නම් ඔයාටත් පුළුවන් මේ රැකියාවට අයදුම් කරන්න. ladies dancing fitness ආයතනයක් සඳහා පුහුණු නොපුහුණු විනයගරුක තරුණියන් අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. ක්‍රීඩා කර තිබීම අමතර සුදුසුකමක්ලු. කාර්යාලය සේවය කිරීම සඳහාද අයදුම් කරන්න පුළුවන්ලු. A level සමත් තරුණියන් තමයි ආයතනයට අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙන්නේ. වයස් සීමාව වයස අවුරුදු 18ත් 40ත් අතර ගැහැණුවන්ට පමණයි මේ රැකියාවට අයදුම් කරන්න පුළුවන්. ඒගොල්ලෝගේ WhatsApp අංකය තියෙනවා 077යි 78යි 42යි 371. මෙන්න මේ සම්බන්ධ උනන්දුවක් දක්වන්න නම් ඔයාටත් පුළුවන් මේ අංකයට කතා කරලා
මේ රැකියාවට සම්බන්ධ වෙන්න. සේල්ස් මැනේජර් තනතුරු සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. අවම වසර 5කට වඩා වැඩි පළපුරුද්දක් අවශ්‍යයි කියලා තියෙනවා මේ රැකියාවට අයදුම් කරනවා නම් වැටුප රුපියල් ලක්ෂ 3කට වඩා වැඩිපුර වට ලබා ගන්න පුළුවන්ලු. දුර්ගතන අංකය සඳහන් කරලා තියෙනවා 0.71යි 100යි 87යි 49. මෙන්න මේ අංකයට කතා කරලා ඔයාටත් පුළුවන් මේ රැකියාව සම්බන්ධව වැඩි විස්තර දැනගන්න. ආයතනෙ පිහිටා තියෙන්නේ ඇහැලියගොඩ ප්‍රදේශයේ. හොඳයි එහෙනම් අතට ගිහින් එන්නම්. මතකතුව අපි සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වීඩියෝ එක ගැන වගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. ආයිත් මේ වගේ අලුත් මලුත් රැකියා අවස්ථා අරන් එන බලාපොරොත්තු වෙයි.